good morning යාළුවනේ 11:21 වෙලාව අද ඇවිල්ලා අගෝස්තු 5 මේ අද පොඩ්ඩක් ගෙදරින් එදි පහක් වුණා ගෙදර වැඩ වගේක් තිබ්බා ඊයේ පොඩ්ඩක් ආවුණා ඊයේ මචං 10000ක් ගෙදර ගෙනියන්න පුළුවන් වුණා අවුලක් නැහැ තාම 2700 දැන් මං ඉන්නේ මේ පුස්තකාලේ ගාව ජාතික පුස්තකාලේ ගාව මේ ඉතින් මචං හෙලකෝ එක ගැන ඊයේ මං කිව්වා හෙලකෝ එක අවුලක් නැහැ හයරකුත් වදුනා හයර වදුනා මම නම් ඊයේ හයර දෙකයි දෙවි හෙලකෝ එකේ මේ මොකද පික්මි එකේ හයර වදිත් තියෙනවා අපි බලමු මේ දැන් මට හිතෙනවා ඌබර් එක ඕෆ් කරලා දුවන්න මේ බලමු දැන් 11:22යි අද ගොඩාක් රැ වෙනකන් දුවන්නේ නැහැ මේ පොඩ්ඩක් ඉක්මනට අද ගෙදර යනවා ඉතින් අපි බලමු මේ කොහොමද වෙන්නේ කියලා ඕගොල්ලොත් මචං හෙලකෝ එක දුවන්න අවුලක් නැහැ හෙලකෝ එකේ හයර වදිනවා කියන්නේ ඉක්මි ඌබර් තරම් වදින්නේ නැහැ නමුත් මේ වදිනවා හයර සාමාන්‍ය ටිකක් වදිනවා ඉතින් මේකත් අර මේ දැන් ගොඩාක් පොඩි පොඩි ටැක්සි ඇප් ආවහම මචං පික්මි එකෙන් ගන්නවනේ පික්මි එකේ ඌබර් එකේ ගන්නවා මේ තුන්ව එහෙම කරන්න නැතුව මචං කොහොම හරි මේක ඇදගෙන ගියොත් හොඳයි ඉතින් තරගයක් තියෙනවනේ ඒ ඩ්‍රයිවර්ස්ලත් කල්පනා කරනවා මොකේද හොඳ දුවන්න කියලා ඒතකොට පැසෙන්ජර්ස්ලත් කල්පනා කරනවා හොඳ මොකේද කියලා මේ අපේ අතේ තමයි ඉතින් වැඩේ තියෙන්නේ හොඳට දුවන්න ඕන දුවන මොක වුණා පරිස්සම් ඒ වගේම කියන්න ඕනේ දුවද්දි මචං පරිස්සමෙන් දුවහල්ලා පාරේ හැමෝටම ප්‍රශ්න පිට යන්නේ ඉතින් මමත් ලොකු නඩුවක් කාලා මේ දැන් මම ගියහතිය වගේ තමයි මට ලයිසන් එක හම්බුනේ අවුරුද්දක් විතර නඩුව ඇදුනා මේ මම නඩුව ඇදිච්ච හින්දා හොඳ නැත්නම් වරද පිළිගත්ත නම් එහෙම දඩෙත් කාලා උට වන්දිත් ගෙවන්න වෙනවා වරද පිළිගන්න මේ මම වරද පිළිගන්න නැතුව නඩුව ගියා නඩුවේ මට නඩුවාර 10ක් විතර ගියා 10ක් කියන නඩුවාර 8ක් 10ක් වගේ ගියා නමුත් මචං මේ නිදහස් වුණා මාර මොකද මේ හරියට මචං පොලිසිය වලින් කරන්නේ නැහැ පොලිසිය වලින් හදන්නේ ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි එකක් වුණාම මේ එක්ක ෂේප් එකේ අපිට මේ තෙලේ බස්සනවා මේ අපිට තෙලේ බස්සනවා වරද පිළිගන්න එතකොට ඉවරයි ලෝයරට ගෙවන්න ඕනෙත් නෑ අරගයි මේකයි කියලා එහෙම නෙමෙයි මචං අපේ අතේ වැරද්දක් තියෙනවා කියලා අපි දන්නවනම් අවුලන්නේ අපේ අතේ වැරද්දක් නැත්නම් මචං මේ එහෙම ඕනේ නැහැ මොකද උනුත් හරියට පොලිසියනොත් හරියට මේ පොඩි ලොකු ඇක්සිඩන්ට් වල මම දන්නේ නැහැ සාමාන්‍ය පොඩි ඇක්සිඩන්ට් වල මචං එහෙම ලොකුවට ඒගොල්ලෝ කරන්නේ නැහැ ඒකින්ද අපේ නඩුවල අපිට මේ දෙවෙන්න පුළුවන් මාස දෙකකට සැරයක් වගේ නඩුව තියෙන්නේ එතකොට ඒකට මචං ලෝය ගාස්තු රුපියල් 3000ක් විතර යනවා ඒක ඒ දවස මම යන්නේ නැහැ ඉතින් මේ දවසම යන්නේ නැහැ ඉතින් කොළඹ වගේ නම් ඉතින් වරුවෙන් වගේ එන්න පුළුවන් නැත්තම් මචං එකපාර දඩේ ගෙවලා දඩේ රුපියල් 3000ක් විතර ගෙවලා මේ පික්නික් එකේ මොකක් හරි එකක් වෙනවා මට හිතා ගන්න බෑ අප්පා භූත කෙරෙන අගවට පික්නික් අදම යදින ඌබර් ඇප් එක තමයි හොඳම ඇප් එක මේ ඇප් එක විදියට අයරුත් ඒ මාබාදයක් නැහැ මේක මම කීහිරි මචං මේ නඩුවකට ගිහිල්ලා ඒක කරන එක හොඳයි මොකද සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න විදිහට මචං උන් පොලිසියෙන් වැඩ කරන්නේ නැහැ නිකන් අපි අපේ මං කියන්නේ අපි අහක බලාගෙන ෆෝන් එක කනේ ගහගෙන බීලා ගිහිල්ලා මිනිහෙක්ව හප්පලා එහෙම මේ මිනිස්සුන්ට මොකක් හරි වෙලා එහෙම නොත් ඒක නෙමෙයි මම කියන්නේ මම කියන්නේ අපිත් උපරම කල්පනාවෙන් ගිහිල්ලා ඒ අනේ
අනික් මිනිස්සයාගේ වැරදෙන් ඌ මොලේ ඔෆ් කරලා ඇවිල්ලා අපේ මේව වුණොත් එහෙම අපේ වැරද්දක් නැහැ කියලා මචං අපි මේ අපිට තීරණය කරන්න බෑ අපි අපේ හිත දන්න අපේ වැරද්දක් නැහැ කියලා මචං මේ වරද පිළිගන්න එපා. වරද පිළිගන්න පොලිසිය මට කිව්ව පොලිසිය මම ගියා පොලිසියට පොලිසියෙන් ගෝ වරද පිළිගන්න මේ ලෝයරට ගෙවන්න ඕනෙත් නැහැ. දඩයක් ගහයි අරකට වන්දි දෙන්න ඕනෙත් නැහැ. අරකට එක වන්දි දෙන්න බයිලා මචං. අපි වරද පිළිගත්තොත් මචං ඇක්සිඩන්ට් චෙක් කරනාගේ තුවාලේ ඒ කියන්නේ එයාට වෙලා තියෙන අලාභය අනුව මචං ලක්ෂයක් හරි මේ ගෙවන මේ දඩේ වන්දි ගෙවන්න කියන මචං ජජ්. අපි වරද පිළිගත්තොත් ඒ මේ හොකතල නැහැ. අපි වරද පිළිගන්නද නඩු ගියොත් පුළුවන් නම් ඔප්පු කරන්න කියලා ඉන්නයි තියෙන්නේ මචං. පොඩ්ඩක් ඉතින් චාටර් එකක් ගන්න වෙනවා චාටර් එකක් ගන්න දෙන්න බැහැනේ මචං ඉතින් නැත්නම් උසාවි වෙන්නේ නැහැ නේද? ඉතින් ඒකයි මේ හරි අපි බලමු හිනාද දුවලා. එහෙනම් ජය වේවා. ජය වේවා.